අයිබෝන් සුදසක් කරගෙන හෂාන්ට YouTube channel එකේ තුලන්නේ මගේ යාළුවෝ සියලු දෙනාම. ඉතින් ඔන්න අද ඩෙමෝ එකකට කරලා තින්නේ unboxing video එකක්. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලුවා unboxing video එකක් ගේන්න කියලා. ඉතින් ඔන්න unboxing video එකක් ගෙනාවා. ඉතින් unboxing video එකක් විතරක් නෙවෙයි ටෙරස්ෙන් කොහොමද වීඩියෝ එකක් දාගන්න කියලා ඩියුන් වලට කියලා දෙන අනිත් වීඩියෝ එක ස්කිප් කරන වීඩියෝ අවසන්කම් බලන්න. අන්න එහෙම වුණොත් ඔයාලට පුළුවන් හරියටම කොහොමද ටෙරස්ෙන් ගොඩ එකක් දාගන්න කියලා දැනගන්න. හරියට අද වීඩියෝ තාරින්න අපි යමු වීඩියෝ එකට. හරියම ඉතින් ඔයාලා මේක තියන්න ඕන මුලින්ම ඔයාලා ටෙරස් app එකට. ඉතින් ඔයා මේ වෙනත් account එකක් create කරන්න යනවාට පුළුවන් password ගිහින් මේ විදිහට ඔයාගේ search bar එකකින් ඔයාලට අවශ්‍ය බාන්නේ search කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ account එකක් අනිවාර්යෙන් create කරගන්න ඕන. ඉතින් ඒ විදිහට account create කරනකොට අවශ්‍ය බාන්න මේ ඉතින් search කරගන්න ඕන මේ search bar එකකින්. ඉතින් මම මෙතන bluetooth mic කියලා search කරගන්නවා. ඉතින් ඔයාලට ඕන අවශ්‍ය බාන්නයක් තියෙනවා නම් මෙන්න මෙතන search කරගන්න පුළුවන්. ඉතින් එහෙම search කරලා පස්සේ bluetooth mics ගණනාවක් එනවා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට mics බලා ගන්න පුළුවන්. ඉතින් මම විදිහට පල්ලයට යනවා. ඉතින් මම පල්ලයට ගිය පස්සේ බලන්න පුළුවන් මෙන්න විදිහට 1060ට mic එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ mic එක select කරගන්නවා. ඉතින් මෙන්න විදිහට බලන්න පුළුවන් ඔයාලට. ඉතින් මම මේ mic උඩ touch එකක් දාගන්නවා. ඉතින් මම touch කරලා පස්සේ බලන්න පුළුවන් මෙන්න මේ interface එක. ඉතින් මෙන්න විදිහට බලන්න පුළුවන් මේක price එක 1060ක් කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක cash on delivery කරනවා නම් අපිට බලන්න පුළුවන් 370ක් වගේ මුදලක් යනවා delivery ගාස්තුව. ඉතින් ඔන්න ඔය විස්තර ටික ඔයාලට බලන්න පුළුවන් මෙන්න ඔය විදිහට. ඉතින් දැන් මේක කොහොමද ඕඩර් කරන්න කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් මෙතන තියෙන බයිනව කියලා අන්න ඒක ටච් කරගන්න ඕන. ඉතින් අන්න විදිහට ටච් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන එක mic එකක් අවශ්‍ය mic දෙකක් අවශ්‍ය දීලා මෙතන අහලා තියෙන්නේ. ඉතින් එක mic එක 1060ක් වෙනවා. ඉතින් mic දෙකක් ලැබෙනවා නම් ඔයාලට 1344කට වගේ. ඉතින් මම මෙතන එක mic එකක් තමයි ගන්න හදන්නේ. ඒ නිසා මම 1 to 1 කියන එක දාලා බයිනව කියන එක ටච් කරගන්නවා. ඉතින් මම ටච් කරලා පස්සේ බලන්න පුළුවන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් මෙතන ඔයාලා බලන්න පුළුවන් total price එක 3430ක් වෙලා තියෙනවා. ඉතින් මම මේ gem වලින් අඩු කරනවා රුපියල් 11ක්. ඉතින් බලන්න පුළුවන් 1419ක් වුණා. ඉතින් මේ විදිහට සෝට තියෙන්නේ මේ please order කියන දේ ටච් කරගන්න. ඉතින් දැන් මම මේ please order කියන දේ ටච් කරගන්නවා. ඉතින් මෙතන continue දෙනවා. ඉතින් දුන්නාට පස්සේ බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට යනවා. ඉතින් මෙතන අපිට තියෙන payment කරන්න ඉතින් card එකකින් payment කරන්නත් පුළුවන්. cash on delivery කියන්නේ ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්නත් පුළුවන්. ඉතින් ඔයා ගෙදරට ආවට පස්සේ සල්ලි දෙනවා මේ cash on delivery කියන තැන ටච් එකක් දාගන්න ඕන. මම ටච් එකක් දාගන්නවා. ඊට පස්සේ මෙතන confirm order කියන තැන ටච් එකක් දාගන්නවා. ඉතින් මෙතන price එක බලන්න පුළුවන් 1449යි. මොකද cash on delivery service එක නිසා රුපියල් 30ක් මම මෙතන ආයි කරනවා. ඉතින් ඒක වැදගත් කාරණයක්. ඒක අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕන. ඉතින් ඒ විදිහට බලන්න ඔන්න ඔය විදිහට order එක confirm කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ order එක confirm වෙලා තියෙන්නේ. ඉතින් මම ඉතින් back වෙනවා. ඉතින් දැන් ඒ විදිහට order එක දාලා දවසින් දෙකකින් ඔයා මේ order එක ඇවිල්ලා බලන්න නම් කොහොමද බලන්නේ කියලා ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ මේ account කියලා option එකක් තියෙන්නේ. අන්න එතන touch එකක් දාගන්න ඕන. ඉතින් මේ touch එක දැම්මම පස්සේ බලන්න පුළුවන්. මෙතන ඉඳන් මම දැන් දාපු order එක මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් අන්න එතන touch එකක් දාගන්න ඕන. ඉතින් එහෙම touch කරාට පස්සේ බලන්න පුළුවන් මෙන්න විදිහට මම දාපු order එක මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් order details සේරම වලට මෙන්න ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේක පැක් කරලා order එක ලබා දෙනවා. බලා ගන්න පුළුවන් මේ විදිහට order එක වැටලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට පුළුවන් ඩරසින් order එකක් දාගන්න. යාළුවනේ ඉතින් ඔන්න order එක ආවා. ඉතින් කොහොමද order එක එන්න දවස් 7ක් වගේ ගියා guys. ඉතින් දවස් 7ක් වගේ ගියා. කොහොමද order එක ආවා. ඉතින් දැන් අපි මේක unbox කරලා මේ පිළිබඳව කතා කරමු. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට බලන්න පුළුවන් මගේ order එක. ඉතින් order එක ආපු ගමන් වීඩියෝ එක රෙකෝඩ් කරේ. ඉතින් කොහොමද මේකේ details දාලා තියෙන බලන්න පුළුවන් dual bluetooth mic කියලා. ඉතින් මේකේ වැඩි විස්තරයක් නෑ. අපේ address එක phone number එක වගේ විස්තර ටිකක් තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් අපි මේක unbox කරගමු. හරි යාළුවනේ ඉතින් දැන් මම විතර කතුරක් අරගෙන දැන් මම මේකේ පිට කව එක කපා ගන්නවා. ඉතින් ඒ විතර කපාගෙන දැන් මම මේක කවර් ඉවත් කරගන්නවා. ඉතින් මේ කවර් අපිට වැඩක් නෑ guys. ඒ නිසා අපි මේක අයින් කරගන්නවා. ඉතින් මේකේ පිට කවර් තියෙන්නේ අපේ ඇඩ්‍රස් එක විස්තර. රයිට් ඉතින් දැන් මම මේ විදිහට බොක්ස් එක එලියට ගන්නවා. ඉතින් බොක්ස් එක ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි යාළුවෝ ඉතින් මේ විදිහට බලන්න පුළුවන් ඉමේජ් එකක් තියෙනවා මෙන්න මේ මයික් එකේ. ඉතින් අපිට මේක මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන් කියලා දාලා තියෙනවා බලන්න පුළුවන්. ඉතින් අපිට මේක බලන්න පුළුවන් මයික් එක ටීවී එකට රෙකෝඩ් කරන්න වගේ යූස් කරගන්න පුළුවන් කියලා. ඉතින් K35 මයික් එක. ඉතින් ඒ විස්තරම තමයි මෙතන දාලා තියෙන්නේ. ඉමේජ් එක දාලා තියෙනවා. ඉතින් පිටපස්සේ ගත්තම බලා ගන්න පුළුවන් අපිට
මයික් එකේ විස්තර කිපයක් දීලා තියෙනවා. ඉතින් මයික් එකේ නේම් එක මේඩ් ඉන් චයිනා කියලා දාලා තියෙනවා. මයික් එකේ නේම් එක K35 කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවට බලන්න පුළුවන්. ඉතින් මයික් එකේ වර්ග බලන්න පුළුවන්. එක මයික් එකයි තියෙන්නේ. ඉතින් මයික් දෙක තියෙන එකක් තියෙනවා. ඉතින් මම ඔඩ කරේ ඔයාලා දන්නවා. මයික් එකක් තියෙන එක. ඉතින් මේ විදිහට ටික් කරලා තියෙනවා බලන්න පුළුවන්. මේ විදිහට මේක එකත් අයින් කරගන්නවා. හරි යාළුවෝ ඉතින් දැන් මම විදිහට මෙන්න මේකත් කතරෙන් කපලා මේ කොලෙත් අයින් කරගන්නවා. හරි ඉතින් අපිට මෙන්න විදිහට තමයි බලාගන්න පුළුවන් ඉන්නේ. රයිට් දැන් අපි මේක අන්බොක්ස් කරගමු. ඉතින් දැන් මම විදිහට මේක අන්බොක්ස් කරගන්නවා. ඉතින් අපිට තියෙන මෙන්න මේක උඩින් අදින්න guys. දැන් මම මේක මෙන්න විදිහට අදිනවා. ඉතින් මේ විදිහට අදලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ මයික් එකේ සේරම ඩිවයිස් ටික මෙන්න විදිහට ලබා දෙලා තියෙනවා. ඉතින් මේකෙත් වෙන දෙයක් නෑ. මේකත් මම පැත්තකින් තියාගන්නවා. රයිට් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේකේ අපේ මේ විදිහට බලන්න අපේ මයික් එක තියෙනවා. ඉතින් මයික් එක තියෙනවා ඒ වගේම තමයි මයික් එක කනෙක්ට් කරන ඩිවයිස් එක තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අර තමයි charge cable එක තියෙනවා. මේ දෙකම charge කරන්න තියෙනවා. charge cable එක මේ විදිහට තියෙනවා. දැන් අපි මුලින්ම මේ charge cable එක ගැන කතා කරමු. ඉතින් මේ විදිහට charge cable එක ගත්තට පස්සේ අපිට තියෙන charge cable එකත් unbox කරගන්න. ඉතින් අපිට මේ විදිහට පොතක් ලබා දෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම පොත අයින් කරගෙන ඉන්නම්. ඉතින් අපිට බලන්න පුළුවන් මේකේ තියෙන තොරතුරු කියවලා බලන්න පුළුවන්. ඉතින් අපිට ඉතින් වැදගත් වෙන්නේ නැති නිසා මම මේක අයින් කරගන්නවා. alright ඉතින් දැන් මම මේ charge cable එක ගැන කියන්නම්. ඉතින් දැන් මම මේකත් unbox කරගන්නම්. ඉතින් මම විදිහට මේක ඇදලා charge cable එක ගන්නවා. ඉතින් USB port එකක් තියෙනවා. ඒ වගේම තමයි type C port එක තමයි තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න විදිහට type C port එකක් තියෙන මෙන්න මේකේ. ඉතින් දැන් ගොඩක් භාවිත කරනවා type C. මොකද අපිට දෙපැත්තම charge කරන්න ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. හරි දැන් මේකත් පැත්තකින් තියාගන්නවා. දැන් මම මෙන්න මේ ඩිවයිස් එක ගැන කතා කරන්න. ඒ කියන්නේ අපි කැමරාවට සෙටප් කරන එක. එහෙම නැත්නම් ෆෝන් එකට සෙටප් කරන්නේ මෙන්න මේක. ඉතින් මෙන්න මේක හරහා තමයි අපේ මයික් එකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේක අපිට ෆෝන් එකට සෙටප් කරගන්න තියෙන්නේ නැත්නම් කැමරාවට. ඉතින් මෙතන charge cable එක බලා ගන්න පුළුවන්. charge කරගන්න පුළුවන් charge cable එක ගාලා මෙන්න විදිහට අපිට charge කරගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට අපිට මෙන්න මේක charge කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ power button එකක් තියෙනවා. ඉතින් ඒක තප්පර 3ක් වගේ ටච් කරලා තියෙනවා. අපිට මෙන්න මේක on කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඒක පැත්තකින් තියාගන්නවා. ඉතින් අපි මයික් එක ගමු. ඉතින් අපිට මයික් එක බලන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට මයික් එක බලන්න. ඉතින් ක්ලිප් එකක් තියෙනවා අපේ රඳ ගන්න guys. මේ විදිහට. ඉතින් මේකෙත් අපිට power button ලබා දෙලා තියෙන මෙන්න මේක on කරගන්න. ඉතින් එහාට පුළුවන් අපිට මේක on කරගන්න. right ඉතින් මෙතන charge cable එක තියලා තියෙනවා. ඉතින් ඒක charge කරගන්න guys. ඒ අර charge cable එකම තමයි type C port එක. අපිට පුළුවන් මෙන්න මේක විදිහට charge කරගන්න. ඉතින් ඔන්න විදිහට බලන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි මේ mic එකේ unboxing video එක ගෙනාවා. ඉතින් මම හිතනවා දැන් අපි වීඩියෝ ඇතුළේ ඔයාලට කරගත්ත කියලා. ඉතින් වීඩියෝ එකක් කරනවා. අනිවාර්යෙන් පහළ තියෙන like button එකට like එකක් දාන්න. ඒ වගේම තවත් අපේ YouTube channel එක subscribe කරන්න. ධම්ම channel එක subscribe කරලා තියාගෙන අන්න එහෙම මේ වීඩියෝ දක්වා ඔයාලා ගාවට ඉන්න මේක කියදිනවා. හරි යාළුවෝ ඉතින් නැවතත් මේ වීඩියෝ කමෙන්ට් තුරු අදට කියන්නම් හෂාන් ටෙක් YouTube channel එකේ